කියන්නේ ජීජු කියන්නේ නුවරම ඉපදිච්ච නුවරම දෙන්නේ. කවුරුත් දන්නේ නැහැ කාය නුවර ඉපදුණා කියලා. ඒක නුවරම දෙන්නේ ලංකාවට ගෙනා අභිමානයට දෙන්න හොඳ අර්ථයක් තමයි. දක්ෂ දුවක් අපිට සිහි කරලා අපේ නුවරට ආඩම්බරයක් කරේ. ඉතින් ඔබතුමියට අපි නුවර ජනතා සදානායකදී ගුරුවරිය මේවා අපි නොකරොත් අනාගත පරපුරට මේක ආදර්ශයක් වෙන්නේ නැහැ. මේවා දිගටම ඔයගොල්ලන් කරයි යන්න ඕනි. මේගොල්ලෝ නැත්තම් අද මේ උත්සව සභාවක් නැහැ. ඒත් එක්කම මම කායගේ හස්බන්ඩ් ආරාධනා කරනවා. කායගේ පිටිපස්සේ ඉඳලා හැමදාම කායගේ ශක්තිමත් ඔබ වගේ සේවා පුරුෂයෙක් ලැබීම කායයට හරි ගෞරවයක්. හැම වෙලේම පස්සේ ඉඳගෙන විරදක් අරගෙන මේ කායයට හරියක් වුණා. Sorry. මම මේ හෙතර ගොඩක් දේවල් කළා. මේ වෙල්කම් එක මම හිතුවේ නැති දෙයක්. හැමදාම හිස්ටර් දෙයක් කරොත් ඒක හිතාගන්න බැරි දෙයක් කරා මේ අතරම. ඉතින් මේ වෙල්කම් එකත් මම හිතුවේ නෑ. මම මෙච්චර දෙයක් එක්ස්පෙක්ට් කරේ නෑ ඇත්තටම. කරොත් හොඳ දෙයක්. ඒක පර්ෆෙක්ට් කරන කෙනෙක්. ඉතින් ඇත්තටම හිස්ටර්ද විශේෂයෙන්ම ඉස්සෙල්ලාම සූතිමත් වෙනවා. මේ වගේ ඇගීමක් මට මිස් කායලට මිස් තීක්ෂණී අපි හැමෝටම ලබා දුන්නට පුංචි එයා තමයි මට ඉස්සෙල්ලාම ඇත්තටම රූපලාවන්‍ය ඉගෙනුනේ. එයා කරන බලන් ඉඳලා තමයි මට ආස හිතුනේ. ඉතින් අවුරුදු 20කට අතීතයක්. ඉතින් මට නම් වශයෙන් කියන්න බෑ. ඉතින් හැමෝටම ස්තුතියි අද මම මෙතෙන් ආවට. අවුරුදු ගානක් ඒගොල්ලන් හැමෝම මිස් කායල් මිස් තීක්ෂණී අවුරුදු ගානක් OMC තරගවල සහභාගී වෙලා ඒගොල්ලෝ තරග කරලා දිනලා පැරදිලා හැම දෙයකින්ම අත්දැකීම් ගොඩක් රාශියක් එකතු කරගත්ත කට්ටිය. ඇත්තටම මේගොල්ලන් අපිට ඒ දෙන දේ මාර වටිනවා. වෙන කවුරුත් මං හිතන්නේ නැහැ එහෙම කරයි කියලා. වෙන අය කරන්නේ නැහැ. මොකද අපි වියදම් කරගෙන දේවල් කරගෙන අපේ සපෝට් එකට අපි පස්සෙන් ආවා අපි පස්සෙන් හිටියා. ඉතින් ඒක මාර දෙයක් ඇත්තටම. මට හැබැයි හිමියක් තිබ්බා. මම ඉස්සර ඉඳන් ඇත්තටම සීනියර් සර් ෆලෝ කරා. තුසිතයියෙන් ඉන්න. මම ෆීල්ඩ් එකට ආව කාලේ තුසිතයිලගේ ෆොටෝස් අතරක් ටීම් තිබුණේ නැහැ. එතකොට මැගසින් වල එහෙම යනවා මම ඒවා කපාගෙන එකතු කරගෙන ඔය වගේ බොකේස් හදනවා, ඒ වගේ සාරි හදනවා ඒවා ෆලෝ කරගෙන හිටියදී ඒත් එක්කම තීක්ෂණියන්ට කාලෙක කරපු දේවල් එයා ලෝකෙ ජයග්‍රහණය කරපු හැටි ඒවා දැක්කම මම හිතුවා කවදාද මමත් මෙතෙන් යන්න ඕනේ. මට බැරි නෑ මම යනවා කවදාද කියලා අතර මට ඩ්‍රීම් එකක් තිබ්බා ඒකට. මොකද මේ ෆීල්ඩ් එකේ යන්න පුළුවන් උපරිම තැන ඉගෙන ගන්නත් ඕනේ. නමුත් මේ ෆීල්ඩ් එකේ යන්න පුළුවන් බබලන්න පුළුවන් උපරිම තැන. ඒක මමත් යන්න ඕනේ කියන හීනයක් මට තිබ්බා. ඉතින් අතර මට ඒකට උදව් කරා. ඒ හීන තමයි මාව මෙතෙන් අරන් ආවේ. මිස් කායල් ඇත්තටම මම ගොඩක් ඉන්ටර්නැෂනල් ටෙක්නික්ස් ගොඩක් මම ඉගෙන ගත්තා මිස් කායල්ගේ. ඉතින් මට දැනෙන්නේ බලලා සරලව කියන්නේ මගේ මෙතෙක් මට නම් වශයෙන් තිබෙන්නේ නැති මට ගුරුවරු ගොඩක් හිටියා. මට ලස්සන මොඩල් කෙනෙක් හම්බුණා. මම මොඩල් තෝරගෙන හිටියේ නෑ. මම දවස් දෙක තුනක් කලින් ගියේ මම හොඳ මොඩල් කෙනෙක් ඇහිම් බලලා තෝරගන්නවා කියලා. ඉතින් ඇත්තටම මම හිතුවා වගේම මට මොඩල් කෙනෙක් ලස්සන කෙනෙක් හම්බුණා. මම හිතුවා මම රෙඩි කරගෙන ගිය දේවල් ඔක්කොම එයාට හොඳටම මැච් වෙනවා. ඉතින් එයාව එකපාර දැක ගමන් මම කිව්වා හරි මම එයාව ගන්නවා ඕකේ කරලා. ඇත්තටම එයාගේ වාසනාවක් මට බලපෑවා. මගේ වාසනාවක් බලපෑවා. දක්ෂකමක් බලපෑවා. සහ මට අනිත් අය හැමෝගෙම උදව් ටිකක් මට බලපෑවා මගේ ජයග්‍රහණයට. ඇත්තටම සුසිතයියා තමයි මේකට ලොකු තෑන්ක්ස් කරන්න ඕනේ. මම හිතන්නේ මම අවුරුදු 10ක් යනවා. මැඩල්ස් තුනක් අරගෙන තියෙනවා. ෆස්ට් ටයිම් මේ වගේ සෙලිබ්‍රේෂන් එකක් මට හම්බ වුණේ. අර ඒ වගේ කරද්දී අපිට තවත් ආසෙ හිතෙනවා. ඒ වගේම තීක්ෂණී මම හැමදාම අඳන්නේ ඉස්සර
අපි දෙන්නයි මයූරි අපි තුන්දෙනා විතරයි ඉන්නේ වර්ල්ඩ් කොම්පිටිෂන් එකේදී හැම රටකම පොඩි උස්ස කෑ ගන්නකොට අපි තුන්දෙනා විතරයි එතන ඉඳන් කෑ ගන්නේ හැබැයි අපේ සද්දේ එච්චරයි නැහැ. ඒ රටේ අනිත් රටවල් වල සද්දේ ලොකුවට ඇහෙනවා. ඒකට තීක්ෂණේ හැමතිස්සෙම කියන්නේ අපි කට්ටිය එක්කම යන්නේ අපිට ඕනේ අපිට ලොකු ටීම් එකක් ඕනේ. හැබැයි මම හිතන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ අපි ටිකක් ටීම් එක සෙට් වුණා. ඒ කෑ ගන්න සද්දේ ටිකක් දැන් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ ඉතින් ඊළඟ අවුරුදු වල තවත් ඒ කෑ ගන්න සද්දේ තවත් වැඩි වෙනකොට අපිට තවත් ආඩම්බරයි මේ රටේ පොඩියක් එක්ක එහෙම කෑ ගාති ඒ ඉඳන් අපි ඒක බලන්න ඕනේ ඒක කියන්න තේරෙන්නේ නෑ මට ඒක ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න මම හරිම ආසයි නුවරට මොකද අයියා ඉන්නවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ ඔක්කොටම මම ආසයි. ඔයගොල්ලෝ හරි එකතුයි. මම ඔයගොල්ලොත් එක්ක විනෝද වෙන්න ආසයි. ඒ කවුරුත් හිතන්නේ මම හිතන්නේ අයියා හින්දා තමයි අපිට ඔයගොල්ලෝ කොහොමද එකතුනේ. ඉතින් ඔයගොල්ලෝ කොහොමද හරි ෆැමිලිය තව කෙනෙක් වුණොත් මට දැනෙනවා හැඟෙනවා ආදරේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. අපිව මේ වගේ අප්‍රීෂিয়েට් කරනකොට මම හිතන්නේ කායල් එක ඇයිගේ හදවතින්මයි ප්‍රකාශ කරන්නේ. මොකද ඇය වැඩිපුර කතා කරන්නේ දමිළ භාෂාව. සිංහල භාෂාවෙන් එයාට බොරු කියන්නේ කොහෙද නැහැ. කිව්වොත් හරියටම කියලා මම දාන එයාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම කිව්වොත් එයාට දැන් ඉස්සෙල්ලා එයා හදවතින්ම තමයි ඒක ප්‍රකාශ කරේ. මේ වගේ දෙයක් අයියේ ඕගනයිස් කරපු එකට ඔයගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඇත්තටම කියනවා නම් කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. තුසිත අයියලා අනුරයියලා වගේ අය නිසා තමයි අද මෙතන ඉන්නේ මම. අපි ඔක්කොමලා. මොකද අර කිව්වා වගේ ගොඩක් වෙලාවට Bride and Groom magazine එක Weddings of Sri Lanka magazine එක ඔයගොල්ලෝ මතක ඇති අපේ කාලේ දැන් ඒවා සෝෂල් මීඩියා වලට ගිහිල්ලා අපි අතරින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ පොත්පත්වල ඔයගොල්ලෝගේ ඔයාලට මම කියලා තියෙනවා ඔයගොල්ලෝගේ දස්කම් විස්කම් අපි එකතු කරා. එහෙම කියන්න මම ආසයි. ඒ දේවල් පිටුර එකතු කරා අපි දෙයක් ලබා ගත්තා. ඔයගොල්ලෝ අපේ ගුරුවරු ඩිරෙක්ට් ගුරුවරු නෝනට ඔයගොල්ලෝත් අපේ ගුරුවරු කියලා කියන්න කැමතියි. අනේ අපේ මේ ලංකාවේ කොච්චර දක්ෂයි ඉන්නවද කියලා. ඇත්තටම බැලුවොත් ලංකාවේ ගොඩාක් දක්ෂයි ඉන්නවා. ඒ කට්ටියම එකතු වුණොත් අපේ නැත්තේ එකමුතු තමයි. හැබැයි මම මෙහෙම දැක්කොත් තුසිත අයියත් එක්ක එකතු වෙලා ඉන්න ওই තිරිස බැලුවාම ඕගොල්ලන්ට ඒ වගේ හැකියාවක් තියෙනවා. අපේ මම සමහරක් පැතිවල ඇත්තටම දක්ෂයි. නමුත් එකමුතුකම තමයි ටිකක් වැඩි වෙනවා. අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. 20ක් විතර මේ සැරේ ඉන්න වතාවේදී යනවා නම් හොඳයි කිය තමයි මම ලංකාවේ එහි ඉඳලා මෙහෙට ආවේ. අපිට අපේ ඉස්සර ඉඳලා වෙන කතාවක් දුක්තිල මොසිල වගේ අපි ගුරුවරයාගේ ගුරුවරුන්ට සලකන විදිහ ගුරුවරුන් එක්ක කොහොමද වැඩ කරන්නේ එතකොට මේ කතාව එක දිගටම අවුරුදු ගානක් තිස්සේ අපි අහන කතාවක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කායල් ගත්ත කඩේම ඇය කිව්වේ නායන ගැන ඉස්සෙල්ලම නායන ගැන කිව්වේ ඇයගේ ඇයට මතක නිසා මම හිතන්නේ තුසිත අයියාගේ ගුරුවරුන් නිතරම මතක් කරනවා. අපි තුසිත අයියාලව ප්‍රේමසිරිසලව මතක් කරනවා. ඉතින් ඒ අපිට ඕන මතක නිසා. ඒ වගේම නින්ජු මම හිතන්නේ ඔයා නැති තැන කියලා වැඩක් නැහැ. ඔයා ඉන්න තැන මම කියන්නේ. හැමදේම පොයින්ට් එකේ ඉඳලා මගෙන් ඇහුවා. අපි මම හිතන්නේ ලොකු වෙලාවක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වුණා. නමුත් දවස් ගණන් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ නේද? නමුත් ඒ කරපු දේ කියපු දේ හරියට කරා. ඉතින් මම හිතනවා ඔයා හොඳ බෝලර් කියලා මම කායල් එකක් කිව්වා. ඉතින් එහෙම කෙනාට කවදාවත් වරදින්නේ නැහැ පුතේ. ඔය ගුණේ හැමදාම තියාගන්න. අන්න ඒක අපිට තියාගන්න. මේ කියන්නේ දුක් කවදාවත් වරදින්නේ නැහැ. මම දයානන්දයි කියලා දේවත් වෙන් සලකනවා වගේම මම කියන්නේ නෑ අපි කියලා. නමුත් තමයි ඉස්සරහට එක වචනයක් හරි පළවෙනි අපුඩු කරන්න ගුරුවරුන් මතක තියාගන්න ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. මගේ වයිෆ් ලොකු හැමදාම ප්‍රශ්නයක් තිබ්බා විතරලා දෙවි පාරක් පින්කරු තුන්වෙනි පාරක් පින්කරලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඒ තාත්තේ අපිව කවුරුත් පිළිගන්නේ නැත්තේ අපි තමිලින්ද කියලා. ඒ දේ අද දුස්තය අද ලංකාවේ ඒ මිනිමේ අපි ඔක්කොම එකයි කියන දේ මෙතන දිවෙනවා. මම කියන්නේ මේ
මෙච්චර දවස් එයාට පාක් වෙන්න හේතුව එයා ඉපදිච්ච නුවර මේ දළදා සමිතිය ඉස්සරහා එයාට මේ වගේ දෙයක් හම්බ වෙන්න ඕනි කියන ඉඳ වෙන්න ඇති. ගොඩක් thank you පුතේ. මගේ වයිෆ්ට මම ඉවෙන්ට් එකක් කරලා මම ඒක සෙලිබ්‍රේට් කරන එක වැඩක් නෑ. මම කරපු දේ කොච්චර වැදගත්ද කියන එක මට ඇත්තට දන්නවා. කමිටි ට්‍රැඩිෂනල් එකේ දෙන්න පුළුවන් ලොකුම රෙස්පෙක්ට් එක. මේක අපෝන් කරනවා කියලා. සංවිධානය කරati හැමදාම අපි දෙන්න රන් වෙලා ගහමරාගෙන ඔය ගෙදරක් යනවා. මට ගෙදරිනුත් හරියනවා. ඉතින් ඒ උඩට අදත් හොයාගෙන ආවා. අනුරාගයෙන් මේක අපි නිමි කරන්නකෝ. අපි දෙන්න නිමි මේක කරන්නේ අපි පොඩි උන් ටික. ඉතින් ඒ නිසා හරිය අපි දෙන්න පිටපස්සට ලයින් මේගොල්ලන්ට කරගෙන යනවා. මොකද හැමදාම අපි තමයි ඉන්නේ කරන්නේ. ඉතින් ඒ නිසා එයා ඇත්තට මේක විසඳනවා. පළවෙනි වචනෙක හරි. අපි නිමි පොඩි ළමයි ටික අපි 4 දිනකට අපි සාමුවේ මට පේන මොන වටේ මට යාතුව සලුන් ඔකෝගේම නම් කියන්නේ කියලා. දැන් මම සලුන් ඔකෝගේම නම් මට එකක් හරි පැටලුණොත් ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා කෙටි කියන්න මේක පටන් ගත්ත වෙලාවේ ඉඳලා පොඩි දේවල් තිබ්බ දවස් 3යි 4යි මම හිතන්නේ. අපි මේ අවසාන මොහොතේ මෙයා කියලා අන්තිමට හොඳම පොකුරක් අපට හම්බ වුණා. ජේෂ්ඨව ඇත්තටම මේ ලෝකයේ දිනපු අය අපි චුරියක් කියන්නේ ජීවිතේ හැටියට මේ හැම කෙනෙක්ගේම ජීවිතේ විශ්වයෙන් ලැබිච්ච මිරකල්. ඉතින් මේ ශාලාව ඇතුළේ ඉන්නේ ලෝකයට බිහිවෙච්ච සම්පත් තියෙන තමන් හැමෝම තමන්ගේ අත්පිට දිහා බලලා හිතන්න මේ අත්පිටින් අපි කොච්චර දුර ගමනක් ආවද මේ අත්පිට අපිට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියලා. ඉතින් මම ස්තුති කතාවකදී පොඩි දෙයක් කියනවා. ඒ අත්පිටකයි තමයි දෙවන්තියටයි අපේ නම් කියපු ගුරුවරුන්ට විශේෂයෙන් ගරු කිරීම අපි හැමදාම කරන්න ඕන දෙයක්.